කැලේ ඉන්න ලොකුම කපටියා තමයි නරියා. නරියා කරන කපටිකම් වලට හැම තිස්සෙම කැලේ අනිත් සත්තු රැවටෙනවා. සිංහව කැලේ රජුරෝ විදිහට පත් කරපු එක ගැන නරියට තිබුණ තරමක ඉරිසියාවක්. මමත් රජ වුණා නම් මේ කැලේ හැමෝම මටත් වඳිනවනේ. අනේ ඒනම් ඉතින් මං කියන දේ තමයි හැමෝම අහන්නේ. මෙහෙම හිත හිටපු නරියා දවසක් කන්න දෙයක් හොයාගෙන ගම්මානේ පැත්තට ගියා. උංග දවසකින් මට බැරි වුණාද කුකුල් මස් කෑල්ලක් කන්න. මතක් වෙනකොටත් කටට කෙල උඩටවා. දන්නේම නැතුව නරියා ගම ගෙදර ළඟටම ඇවිත් ගම ගෙදරින් කුකුලෙක් ඇදගෙන එන්නයි නරියට ඕන උනේ. ගමයාගෙන් බේරුණත් මහගේගෙන් තමයි බේරෙන්න බැරි. මහවසයෝදී බලමු. පේන්න නම් කවුරුත් නෑ වගේ. එලාව නං හොඳයි මගේ. ගම ගෙදර හාමිනේ හරි ලස්සන්ට රටා පැදුරු වියනවා. ඒ වෙලාවේ එයා ගේ ඇතුලේ පැදුරක් වියනවා. බලමු. අපතේ අර ඉන්නේ මගේ ගේ ඇතුලේ. හරි. මම මේ පැත්තෙන් යනවා. එදා ගම හාමිනේ නිල් පාට දිය කරපු ලොකු සායම් හැලයක් පිළිකන්න පැත්තේ ලිප උඩ තියලා තිබුණා. ලිප උඩ තියෙන හැලියේ කන්න දෙයක් තමයි තියෙන්නේ කියලා හිතපු නරියා ඒකට ඔළුව දැම්මා. හරියට පේන්නේ නෑනේ. නරියා අත් දෙක හැලියට තියලා කකුල් දෙකෙන් පුළුවන් තරම් ඉස්සෙලා හැලියට එබුණා. අනේ දන්නේම නැතුව ජබස් නරියා හැලිය ඇතුලේ මේ සද්දෙට පොල්ලකුත් අරගෙන ගම හාමිනේ පිළිකන්නට ආවා. තාවද මගේ කුකුළු ටික කන්න. හොර කොටියක් අතනම් මාව අතට වහුණා. හැමදාම කුකුළු කෑවට ආතනම් බේරෙන්න බෑ වගේ. බොහොම අමාරුවෙන් දඟලලා ගොඩට ආව නරියා පණ එපා කියලා කැලේට දෙව්වා. නිල්ම නිල් පාට වෙලා හිටිය නරියව දැක්ක ගම හාමිනේට හොඳටම hina ගියා. හොඳ වැඩක් තමයි උනේ. මීට පස්සේ නම් මට කුකුල් හොරා කවුද කියලා නිකම්ම අඳුර ගන්න පුළුවන් වෙයි. කැලේ ගඟක් අයිනේ තිබුණු ගල් පොත්තක් උඩින් වාඩි වෙලා හති ඇර නරියා කන්න දෙයක් හොයාගන්න විදියක් කල්පනා කර හිටියා. මට වෙච්ච දේ අප්පච්චියේ වෙනදා වගේ කුකුලෙක් අල්ලගන්නේ නැතුව වලං අස්සේ ඔළුව දාන්න කියන්නේ අප්පා. ගඟට වතුර බොන්න ආව සත්තු නරියව දැකලා පුදුම වුණා. කවදාවත් මේ වගේ අමුතු සතෙක් නම් දැකලා තිබුණේ කවුරුවත් නෑ. සත්තු හොඳටම බය වුණා. ආව දැකලා මොකද මේගොල්ලෝ මේ බය වෙලා දුවන්නේ? නරියා හිතුවා දැන් තමයි හොඳම වෙලාව මේකේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. මේ ඔය කවුරුත් එක්ක අහගන්නවා හොඳයි. අත ඉඳලා මේ කලේ රජුරුවෝ මමයි. තේරුණාද ඔහෙලට? එහෙමයි. අපි ඔබතුමා කියන ඕන දෙයක් කරනවා. අනේ අපට අනුකම්පා කරන්න. අලුත් රජතුමා ඉදිරියේ සත්තු වැද වැටෙන්න පටන් ගත්තා. ඒ හින්දා නරියා බොහොම තේජවන්ත විදිහට අනසක පතුරවගෙන හිටියා. මං කියපු දේ කරන්න ඕන. ටික රෑවිලා හඳ පායගෙන ආවා. හඳ දැක්කා විතරයි නරියට තමන්ගේ ජන්මගතිය අත්හරින්න බැරි වුණා. ඒ හින්දා මහ හයියෙන් හූ කියන්න පටන් ගත්තා. මෙච්චර වෙලා රජෙක් විදියට හිතාගෙන නරියෙකුට රැවටුණු බව කැලේ සත්තු දැනගත්තා. ඒගොල්ලෝ සේරම එකතු වෙලා ගහලා නරියව කැලින් පන්නලා දැම්මා.